දවසක් නස්රුදීන් වෙළඳපොළට ගිහිල්ලා මස් කුට්ටියක් මිලදීගෙන ඒක හදන විදිය කෝකියෙක්ගෙන් ලියාගෙන ගෙදර ගියා අලුත් විදිහකට මස් උයාගෙන කාලා රහ බලන්න. හැබැයි අතරමඟදී හරි අපූර්ව වැඩක් වුණා. කපුටෙක් ඇවිල්ලා නස්රුදීන්ගේ මස් කුට්ටිය ඩැහැගෙන ගියා. හැබැයි මස් කුට්ටිය හදන විදිහ නස්රුදීන්ගේ අතේ. දෙදස් 13ක් උදා වුණා නේද දෙක? ලෝක විනාශුනේ නැහැ. ලෝකේ නම් විනාශුනේ නැහැ තමයි. අපි එහෙනම් 2013 වැඩ හාහපුරා කියලා අරමුණු. ඔව් ඉතින් නිකම්ම අරබල බෑ ඉතින්. අපි චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක්ත් තියෙනවානේ. කොහොමද ඒක කරන්නේ? මම හිතුවා අලුත් අවුරුද්දට සුබ පතන්න අපේ විදිහක් තෝරගත්තා. අපේ විදිහක්? ඔව්. මෙන්න මෙහෙමයි. ලැබුවා වූ 2013 නව වසර ත්‍රිමාන විදිහට බලන්නේ නැතුව සිව්මාන විදිහට බලන්න පුරුදු වෙන අලුත් වසරක් කරගන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක්. ඉතින් දේව මොකද නිකන් අමාරුවෙන් වගේ ඉන්නේ. ඒක ඔයාලට පේනවද? මගේ ඇඟට පොඩ්ඩක් හරිනේ. ඒ මොකද? ඇඟපත රිදෙනවා වගේ. එහෙම ඔය වලියකට ඒක ටිකක් වලියකටත් වඩා වැඩි දෙයක්. ඒ මොකද? ඊයේ යාළුවෙක්ගේ ගෙදර පාටි එකක් තිබ්බා. අම්මා. ඉතින් ඇඟපත පොඩ්ඩක් අපි කට්ටියත් එක්ක එකතු වෙලා එළි වෙනකන් ඩාන්ස් කරා. ඒක තමයි ඉතින් මේ එතනට රංගන ගෙනල්ලා තිබ්බා DJ එකක්. දැන් මේ සමාජය තුළ හුඟක් දෙනෙක් කතා කරන හුඟක් දෙනෙක් ආස දෙයක් නෙමෙයි DJ කියලා කියන්නේ. ඔව් දැන් ලංකාවේ අලුත් DJ සංස්කෘතියක් හැදීගෙන යනවා. මොකද ලංකාවට DJ ඇවිල්ලා මේ වෙනකොට හැමෝම DJ ඉල්ලන මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් රංගන කිසි කෙනෙක් හරියටම දැනුවත්භාවයක් නැහැ මොකක්ද මේ ඇත්තටම DJ කියන්නේ. ඒක ඇත්ත. දැන් ඔය DJ කියන්නේ මොකද්ද? DJ කොහොමද කියන එක පොඩ දෙනෙක් දන්නේ නැහැ. මම දන්නේ දේව දන්නවද? මං හිතුවා මගෙන් අහයි කියලා. මම දන්නේ. මන් දන්නේත් නැහැ. හැබැයි ඔය නාඩගමට හොඳටම හරියන කට්ටඩියෙක් අපි ගාව ඉන්නවා. එයා SMS කට්ටඩියෙක් නෙමෙයි. මේක ගැන හොඳට දන්න කියන හොයලා බලන්න. ඒ වගේම ලංකාවේ අත්දැකීම් බහුල DJ ප්ලේයර්ස් ලගේ හොඳම කෙනෙක්. DJ කෙනෙක්. ඉතින් අපි හිතුවා ඔහු එක කතා කරන්න. DJ ෂෙනාෂ්. කොහොමද ෂෙනාෂ්? ඉතින් මේ දේවට තියනවලු ගොඩක් ප්‍රශ්න ඔයාගෙන් දැනගන්න. දේව අහලා ඕන ප්‍රශ්නයක් දැනගන්න පුළුවන්. ෂෙනාෂ්. මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම මොකක්ද මේ DJ කියලා කියන්නේ? DJ කියන එක ඇත්තටම ලංකාවේ විතරක් නෙමෙයි සමහර පිටරටවල කට්ටියකව දන්නේ නැහැ. ඇත්තටම DJ කියන අකුරු දෙකේ තේරුමක් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් DJ කියලා පුළුවන්ම CDs දෙකක් මේ වගේ කන්සෝල් එකක දාගෙන ඉඳලා ඒක මික්ස් කරන එක DJ වැඩක් කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්තම සිද්ධිය. DJ කියනකොට මේ අකුරු දෙකේ තියෙන වෙනසක් ඩිස්ක් ජොකර් නැත්නම් ඩිස්ක් ජොකි කියන තේරුමක් තියෙනවා. මේ තේරුම එකට එකතු කරලා තමයි නැත්නම් මේ වචන දෙකේ අකුරු දෙක එකට එකතු කරගෙන තමයි මේ DJ කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් මේක වර්තමානයේ අලුතෙන් බිහි වෙන පරම්පරාවේ DJsලා ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් DJ කියන එකේ තේරුම ඩිස්ක් ජොකර් ඕ ඩිස්ක් ජොකි කියන තේරුමේ මුල් වචන දෙකේ අකුරු දෙක එකට එකතු කරලායි ඒ තේරුම හැදිලා තියෙන්නේ. ඕක තමයි DJ කියන්නේ. තරංගන මෙහෙමයි. දැන් සෙනාෂ් ඉන්නේගේ මට ආසයි අහලා දැනගන්න. මේ DJ කියන එක ආවේ කොහොමද? මොකද්ද මේක ඉතිහාසය කියලා? ඒ කියන්නේ DJ history එක. history ගැන. සෙනාෂ් කියන්නකෝ බලන්න. DJ history එක ගැන කතා කරනකොට අපිට පුංචි කාල වේලාවක් මදි. ඇත්තටම DJ history ගැන කතා කරනවා ලොකු වෙලාවක් ඕනේ. මොකද 1900 දක්වා කාලෙට විතර ගියොත් එහෙම අපිට එතනත් හොයාගන්න පුළුවන් DJsලා. එතකොට ඒක ඇත්තටම මේ රියල් DJ ඉන්ම නෙමෙයි. DJ එකේ ස්ටාර්ට් එක වගේ එකක් අපිට ආරංචි කරගන්න පුළුවන්. රේඩියෝ DJ කාලය ඇති වෙන කාලෙදී තමයි මේ ඇත්තටම මේ DJ කෙනෙක් කියන එකට නම
හෝ වැටෙන්න අඩිතාලම් වැටෙන්න හේතුව. ඉතින් මේ 1935 විතර වගේ වෙනකොට තමයි මුල් කාලෙදී DJing කියන එක ඇති වෙන්නේ. ඇත්තට මේ DJ කියන එකත් ආරම්භ වෙන්නේ ඉතාමත් අහම්බෙන් වෙන සිද්ධියක් නිසා එංගලන්තයේ තමයි මුල් කාලෙදී මේ DJing ආරම්භ වෙන්නේ. ඉතින් ඇත්තටම අහම්බෙන් වෙන මුල් කාලේ ටර්න් ටේබල්ස් මේ වගේ ටර්න් ටේබල්ස් ආවේ නැහැ. එතකොට රෙකෝඩ් ප්ලේයර්ස් තමයි නැත්නම් අපි කියනවා ග්‍රැමෝෆෝන් කියලා කියනවා. ඒ වගේ ප්ලේයර්ස් තමයි පාවිච්චි කරේ රේඩියෝ වලදී. ඉතින් මේ අහම්බෙන් රේඩියෝ DJ කරන අවස්ථාවක මේ අත් වැරදීමකින් රෙකෝඩ් ප්ලේයර් එකට අත වැදිලා ඒකෙන් ආපු සද්දයක් නිසා තමයි මේ DJ කියන එක ඇති වෙන්නේ. ඒ මුල් කාලේදී ඊට පස්සේ මේක පොඩ ඩිවෙලොප් වෙලා විවිධ චූටි මුල් කාලේදී මික්ස් එකක් හොයා ගන්නවා. ඉතින් ඒ හොයාගත්ත මික්ස් එක හරහා මේ දෙක අතර තියෙන ශබ්දය උපයෝගී කරගෙන යම් දේවල් ඉෂ්ට කරා. ඉතින් ඇත්තටම එංගලන්තයේ BBC රේඩියෝ වගේ ආයතනවල මේක මුල්ම කාලේ ආරම්භ වුණා වගේම පස්සේ DJ කියන එක ඒ රටින් පොඩ්ඩක් බැහැරට යනවා. ඉන්න අනතුරුව ඒ DJing කියන එක ආරම්භ වෙන්නේ ජමේකා අපි කියන කළු ජාතිකයෝ අතරේ තමයි මුල් කාලේ මේ රැප් ශෛලියත් එක්ක තමයි මේ DJ කියන එක ඉදිරියට ඩෙවලොප් වෙන්න පටන් ගන්නෙ. අපි කිව්වොත් එහෙම හරියටම DJ කියන එක මෙහෙම නගිනවා අපෝ බැස්මක් තියෙනවා අපෝ නගිනවා අපෝ බැස්මක් තියෙනවා වගේ දෙයක් තමයි දකින්න තියෙන්නේ. කොහොම වුණත් Rappers Delight කියන ගීතය තමයි මුලින්ම DJ සඳහා පාවිච්චි වෙන්නේ. ඉන් අනතුරුව බොහෝ ගීත නිර්මාණය වෙනවා. ඊට පස්සේ ආපහු මේ කළු ජාතිකයන්ගේ මේ ක්‍රියාදාමය ආපහු ඇමරිකාව සහ එංගලන්තය වගේ රටවල් වල අත්දැක බලනවා. ඊට පස්සේ චූටි අපි කියනවා පබ් අපි දැන් දන්න කවුරුත් දන්න මේ අපිට යම් යාළුවෝ සමග පොඩ්ඩක් කතා බහ කරන්න අවශ්‍ය තැනකට උදින්න අපි පබ් එකකට යනවා. ඉතින් මේ වගේ පබ් ඇති වෙනවා. ඒ පබ් ඇතිවීමෙන් පස්සේ තවත් ඒ සඳහා සංගීතය සපයන්න චූටි මික්සර් එකක් සහ මේ ග්‍රැමෝෆෝන් මාධ්‍ය උපයෝගී කරගෙන මුල් කාලෙදී මේ ක්ලබ්ස් වල DJing ආරම්භ වෙනවා. ඊට පස්සේ පසු කාලීනව ටර්න් ටේබල්ස් නැත්නම් අපි කියනවා රෙකෝඩ් ප්ලේයර්ස් කියන අංගය එකතු වෙනවා. විවිධ අංගෝපාංග එක්ක. නමුත් ටෙක්නික්ස් SL MK2 හෝ MK3 කියන මොඩල්ස් SL1210 කියන මොඩල් එක නිර්මාණය වෙනවා. ඉතින් ඉතාමත් ආඩම්බරයි කියන්න තවමත් ඒ 1960-70 දශකයේදී මුලින්ම අඳුනගෙන ඉන්න අනතුරුව බිහි වෙච්ච ටෙක්නික්ස් SL1210 කියන ප්ලේයර් එක තමයි අදටත් ටර්න් ටේබල්ස් පාවිච්චි කරන DJsලා අතර තියෙන්නේ. ඉන් එහාට කිසිම දෙයක් බිහි වුණේ නැහැ. ඉන් එහාට බිහි වෙච්ච තාක්ෂණය තමයි අපි මේ කතා කරන්නේ. මම මේ කිව්වේ ඉතාමත් කෙටියෙන් DJ history එක ගැන නම් ගම් සහ මේ DJ ආරම්භ වෙච්ච ක්ලබ්ස් සහ ස්ථාන මොනවද ගීත මොනවද ඇල්බම් මේ ආදී දේවල් ගැන කතා කරන්න ඕන. නමුත් ඒ සඳහා කාලය ඉතාමත් මදි. පරිණාමයෙන් මිනිසාගේ පරිණාමය සිදුනා වගේම DJත් පරිණාමය වෙලා ඇවිල්ලා දැන් ටර්න් ටේබල් මුල්ම කාලේ රෙකෝඩ් ප්ලේයර්ස් ඊට පස්සේ ටර්න් ටේබල්ස් ඉන්න අනතුරුව මේවැනි CD කන්ට්‍රෝලර්ස් ඊට කලින් කාඩ්‍රේජ් ප්ලේයර්ස් කියලා වර්ගයක් පාවිච්චිලා තියෙනවා. මේ දේවල් වලින් අනතුරුව තමයි මේ විදිහට අලුත් තාක්ෂණය එකතු වෙලා තියෙන්නේ. හරි DJ ශ්‍රේ ගැන දැනගත්තා. මේ ශෙනාෂ් යන්න එපා. කොහොමම ඉන්න. අපිට තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. මේ DJ ගැන ඔහොම කතා කරනකොට අපිට හිතෙනවා පොඩ්ඩක් වෙන දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. රංගන්න මතකද අපි දකුණේ කරපු සංචාරය? දකුණට යනකොටම බොහොම විශේෂ දෙයක් අපි අරගත්තා මේ අපේ ප්‍රේක්ෂකයන් පෙන්වන්න. දැන් අපි වස්නාහිර පළාතේ නම් දකුණට ප්‍රවේශය ගන්නකොටම දකුණ ඇනල්ටාවේ මුලින්ම අපිට හම්බුනේ මෙතන.
බෙන්තර පාලම. ජනප්‍රවාද කතාවක් තියෙනවා ඇස්සරපු බලල් පැටියෙක්වත් බෙන්තර පාලමෙන් එගොඩට ගෙනියන්න එපා කියලා. මොකද කවදා හරි දවසක ඌ ලොකු වුණාම දකුණේ කම හොයාගෙන ඌ මේ පාලමෙන් ආයේ මෙගොඩට එනවා කියලා ඊයේ කතාවේ කියන්නේ. අන්න ඒ කතාවට පාදක වෙච්ච බෙන්තර පාලම උඩයි අපි මේ ඉන්නේ. එහා පැත්තේ තියෙනවා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අලුතෙන් හදපු පාර. මේ තියෙන්නේ අවුරුදු 100 ගාණක් කොළඹ ඉඳන් මාතරටත් මාතර ඉඳන් කොළඹටත් වාහන ගිය පරණ ගාලු පාර. එදා දකුණින් ඉන්න මිනිස්සු මේ පාලම සැලකුවේ ඒගොල්ලන්ගේ දකුණට එන සංකේතයක් හැටියට. 1902 ඉංග්‍රීසි පාලන සමයේදී ඉදිවුණු බෙන්තර පැරණි පාලම ශ්‍රී ලංකාවේ පාලම් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම පාලම බස්නාහිරත් දකුණත් එකිනෙක යා කරන සන්ධිස්ථානයක්. සබහා සෞන්දර්යයට සමීප නෑකම් කියන බෙන්තර ගඟ මුහුදට වැටෙන්නේද මෙම පාලම පසු කරමින්. ගඟත් මුහුදත් සමීපව පිහිටා තිබීමෙන් මෙම ප්‍රදේශය මනස්කාන්ත දසුන් මවන පාරාදීසයක්. සංචාරක ව්‍යාපාරයේ බෙන්තර පුරවරයට අරුමයක් නොවන්නේද මේ හේතුව නිසා. බෝට්ටු සවාරි, ජලාශිත ක්‍රීඩා මෙම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට තවත් හේතුවක්. මම මේ දැන් ඉන්නේ මීට වසර ගානකට කලින් විනාඩියකට වාහන සෑහෙන ප්‍රමාණයක් එහෙම හේවුණු ගාලු පාර මැද. කාටවත් හිතන්න පුළුවන්ද මේ තියෙන්නේ පාර මැද සලකුණු කරලා තියෙන ඉර. මේ පාර අද මේ විදිහට අතහැරලා දාලා තියෙන්නේ මේ පාලමේ තියෙන අබලන් තත්ත්වය නිසා. ඔය දකුණේ පාලම ගැනයි අපි කතා කරේ. අනන්‍යතාවය. මට හිතුනේ දේව මේ කොච්චර දේවල් තියෙනවද අපිට අමතක වෙලා ගිහිල්ලා තියෙන නේද? ඒ වගේ තව එක දෙයක් තියෙන අමතක වෙච්ච. DJ. DJ ගැන ආවම මතක් කරගන්න ඕනේ. මේ ඉතින් ශෙනාෂ් ඉන්නවා අපිත් එක්ක තාමත්. ශෙනාෂ් කොහොමද ලංකාවේ DJs ගැන මොකද හිතන්නේ? ලංකාවේ DJ සංස්කෘතිය දැන් අලුතෙන් වර්ධනය වෙගෙන එනවා. මොකද ලංකාවේ DJ ගැන හිතන්නේ? ලංකාවේ DJs ගැන හිතනකොට ඇත්තටම පළපුරුද්ද අඩුකම ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒකම ලංකාවේ DJsලා බොහෝ දෙනෙක් මේ හතු පිපෙනවා වගේ බිහි වෙනවා. සමහර දෙනෙක් පරිගණක කම්පියුටර් එක ආශ්‍රයෙන් යම් දෙයක් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඔහු DJ කෙනෙක් කියලා ලොකු ප්‍රතිරූපයක් හදා ගන්නවා Facebook, Twitter මේ වගේ වෙබ් උපකාරය අනුව. ඉතින් ඒ වුණාට ඔහු සතුව බොහෝ දේවල් නැහැ. දැන් අපි DJ කෙනෙක් වුණා නම් අපි සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකකට යනවා නම් පාටි එකකට යනවා නම් අපි යුද්ධයට යන සෝල්ජර් කෙනෙක් වගේ වෙන්න ඕනේ. සිවිලුම දේපාල සිවිලුම වෙපන්ස් fully loaded වෙන්න ඕනේ. සහ කොච්චර වෙපන්ස් තිබ්බත් අපි දන්නවා යුද හමුදා සෙබළෙකුට උනත් මනා පුහුණුවක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ පුහුණුව අවශ්‍යයි. ඇතර එහෙම විශාල පන්නරයක් එක්ක ලොකු අපි කියනවා ලොකු හෙවි වැඩක් කරන්න පුළුවන් DJsලා ඉතාමත් අතලොස්සයි ඉන්නේ. පළපුරුද්ද නැතිව බොරු නමක් අටවගෙන සහ කෙනෙක් හිතන්න පුළුවන් හොඳ ඇඳුමක් ඇඳලා කැප් එකක් දාලා කරාබු ටිකක් දාලා ටැටු එකක් දාලා හිටියාම මේ DJ කෙනෙක් වෙනවා කියලා හෙඩ්ෆෝන් එකක් කරේ දාගත්තාම අර ડોක්ටර් කෙනෙක් වගේ DJ කෙනෙක් වෙනවා කියලා හිතනවා. ඉතින් ඒක සම්පූර්ණ වැරදි.
ඉතින් ලංකාවාසී අයට කියන්න ඕනේ DJ කෙනෙක් වුණාම DJ කෙනෙකුට අවශ්‍ය ගොඩාක් ස්කිල්ස් තියෙනවා. ඉතින් ඒවා පරිණත වෙන්න ඒවා තමුන්ට එකතු වෙන්න අවුරුදු ගණනාවක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක රෑලි වෙනකොට කොච්චර ඉක්විප්මන්ට්ස් තිබ්බත් කොච්චර අවශ්‍ය කරන ලැප්ටොප් එතකොට අනිත් දේවල් තිබ්බත් තමුන්ගේ ටැලන්ට් එක හදාගන්න තමුන්ට අවශ්‍ය දේවල් හදාගන්න අනිවාර්යෙන් අවුරුදු 5කටත් වඩා වැඩි කාලයක් යනවා. ඉතින් මම දකින්නේ නැහැ ලංකාවේ ඒ වගේ ඉතාමත් අඩුයි දකින්නවා. නැත්තෙම නැහැ. ඉතා හොඳ DJs ලා ඉන්නවා. ඉතා හොඳ ප්‍රොෆෙෂනල් DJs ලා ඉන්නවා. අන්බිලීවබල් එන්ටර්ටේනර්ස් ලා ඉන්නවා. නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් ඉන්නේ. සමහරවිට අත් දෙකකින් ගනින්න පුළුවන් ප්‍රමාණයක් විතරයි ඉන්නේ. ඉතින් ඒක ඉතාම කනගාටුදායකයි. කොහොම වුණත් අපි ඒ එක්ස්පීරියන්ස් තියෙන නැත්නම් සීනියර් DJs ලා උදව් කරනවා දකින්නත් ඉතාමත් අඩුයි. ඒ නිසා හැම විටම ලංකාවේ DJs ලා ගැන මම 100%ම පැහැදීමක් නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. හරි දැන් ඔය කියන විදිහට අලුත් DJs ලා බිහි වෙලා තියෙන විදිහත් එක්ක දැන් මේ යන පාත් එක හරි පැත්තට යවන්න නම් මේ අලුත් DJs ලට ඉගෙන ගන්න මොන හරි තියනවද පාරක් හදලා? එහෙම තියෙන අවස්ථා මොනවද ලංකාවේ අලුතෙන් DJs ලට බිහි වෙන්න තියෙන අයට ඉගෙන ගන්න තියෙන chance කොහොමද? ලංකාවේ බොහෝ තැන් තියෙනවා. නමුත් මම ඉතාමත් අඩුවෙන් දකින්නේ හරි ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ප්‍රොෆෙෂනල් ස්ටෑන්ඩඩ් එකට මේ DJs ලට බිහි වෙන මේ DJs ලට උදව් කරන්න අලුත් අය බිහි කරන්න තියෙන තැන් ඉතාමත් අඩුයි. ඉතින් ඇකඩමි එකක් තියෙනවා ලංකාවේ DJ ඇකඩමි කියලා DJ තාරික් මෙහෙවන. මම ඒ තැන විතරයි තාමත් හරියට ප්‍රොෆෙෂනල් විදියට කිහිප දෙනෙකුට එකපාර DJ ඉගෙන ගන්න පුළුවන් තැන් දකින්න. නමුත් තවත් DJs ලා කිහිප දෙනෙක් ඉන්නවා මම ඇතුළුව. අපි කුඩා ප්‍රමාණයේ ස්ටුඩියෝ එකක් පාවිච්චි කරලා අලුත් පරපුරට බිහි කරන්න උදව් වෙන පිරිස. ඉතින් කොහොම වුණත් සුදුසු තැනක් හැටියට ඇකඩමි එකක් හැටියට DJ තාරික්ගේ ස්ථානයේ DJ ඇකඩමි ඊට පස්සේ රංග දසනායක එකම ඉරාජ් වීරරත්න මේ වගේ අයත් තමුන්ගේ ස්ටුඩියෝස් වල සහ යට ප්‍රදේශ පාවිච්චි කරලා DJs ලා බිහි කරන්න උදව් වෙනවා. ඉතින් අපිත් ඒ ස්ථානවල ගුරුවරුන් හැටියට වැඩ කරනවා. ඉතින් ඒක ගොඩාක් ආඩම්බරයක්. ඉතින් කොහොමනත් බොහෝ තැන් නැහැ මේ මියුසිෂියන් ලා බොහෝ බිහි වෙන තරම් DJs ලා බිහි කරන්න තැන් නැහැ. හරියට ප්‍රොෆෙෂනල්ස් ලා ඉන්න තැන් හොයාගන්න හරි අමාරුයි සහ ඒ ප්‍රොෆෙෂනල් විදිහට DJs ලාට ස්ටඩි කරන්න ඉගෙන ගන්න තියෙන තැන් ගොඩාක් අඩුයි. ඔව් සෙනෂ්. දැන් ඔය විද්‍යුත් උපකරණයක් භාවිතා කරලා DJ කරන එකක් ගැන අපි කතා කරන්නේ. අමුතු දක්ෂතාවයක් තියෙන මිනිස්සෙක් අපිට හම්බුණා. මෙයාට විද්‍යුත් උපකරණයක් ඕන උනේ නැහැ DJ කරන්න. අගන හැබැයි මේ ශිනාෂ් ගාවත් අමුතු දෙයක් තියෙනවා. ඒකත් බලන්න මේ තව දිගටම ඉන්න අපිත් එක්ක. ඊට කලින් මේ අමුතු දේ බලන්න. If you have never heard dubstep, do not leave now.
කොහොමද ඒ වැඩේ? මටත් හිතෙනවා කරලා බලන්න. ඒවා මේ ආවට ගියාට කරන්න පුළුවන් අර නෙවෙයි. හොඳ පුහුණුවක්, හොඳ සංයමයක් තියාගෙන කරන්න ඕනේ දේවල්. තමන්ගේ හඬ පාලනය කරනවායි කියන එක මං හිතන්නේ 100ට 200ක් හොඳට පුළුවන් කෙනෙක්ට තමයි ওই වැඩේ කරන්න පුළුවන්. අනිත් එක අරගෙන ඒකට බෝන් ටැලන්ට් එකක් තියෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් හඬ කියන එක සාමාන්‍යයෙන් නිවේදකයන්ට, ගායකයන්ට, ඒ වගේම හඬ භාවිතා කරලා ගොඩක් දේවල් කරන ගොඩක් අයට හඬ කියන එක බොහොම වැදගත්. හඬ පාලනය පිළිබඳ පාඨමාලා බව තියෙනවා. ඒ වගේම කෙනෙක්ට වෙන වෙච්ච හඬ පෞරුෂයක් තියෙන එකත් වටිනවා. එක එක්කෙනාගේ හඬේ තියෙන වර්ණය වෙනස්. හඬට කරන්න පුළුවන් දේවලුත් වෙනස්. ලංකාවේ හඬවල් ගැන කතා කරනකොට ඉතිහාසයේ ඉඳලම දැවැන්ත හඬවල් ගොඩක් තිබුණා. ඒ වගේම ලෝකයේ දැවැන්ත හඬක් තිබුණා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒ හඬ ගැන අපි චුට්ටක් ආපහු මතක් කරන්න වෙනවා. බලන්නකො මේ කවුද කියලා. Good toss in the air. This is going to be over the top. Yes, over the top for 6. He's smashed him away for 6. These Sri Lankans are giving the Aussies a real hiding. 223 for 3. And what a contribution for him. You mean Damika Prasad, yeah. Sorry, let me do that again. Thank you, Richie. Well, Peter Seymour and Tony Ware and the Merry Grounds when you have the Melbourne Cricket Ground have done some good work out here. They've fixed a lot of the problems we've had in recent years. Well, I mean, look, it's not good, Mark. The truth is I've got lung cancer. And it's now just a question of what they can do. And I had a very important meeting with my doctor this morning, and I'm going in. එංගලන්තයට ක්‍රිකට් සෙල්ලම් කරේ. ලංකාවට ආදරය කරේ. ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. ටෝනි බේක්. හැබැයි මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව ගැන හඬ නගා කියු ඒ දෙවන්ත හඬ පෞරුෂය තිබුණේ ඔහුට. 1996 ශ්‍රී ලංකාව ක්‍රිකට් කිරුළ දිනා ගන්නට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරලිකාර කණ්ඩායමක් කියලා ලෝකයට උදම් මැනුවේ මෙන්න මේ පුද්ගලයා. අර්ජුන රණතුංගට කැප්ටන් කූල් ලෙසත්, සනත් ජයසූරියට මාස්ටර් බ්ලාස්ටර් ලෙසත්, රොමේෂ් කළුවිතාරණට ලිටල් කළුව ලෙසත් අපූර්වට ඔහු ආමන්ත්‍රණය කරා. ක්‍රිකට් ක්‍රීඩාවේ තිබූ ඒ දැවැන්ත හඬ පෞරුෂය යලිත් අප අතරම ඉපදේවා කියන එකයි සිව්මාන අපේ බලාපොරොත්තුව. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි රංගන. හැම ශේෂ්ත්‍රයකම පෙරලිකාර චරිත ඉන්නවා. ඒ පෙරලිකාර චරිත වලින් තමයි ඒ ශේෂ්ත්‍රය වර්ණවත් වෙන්නේ. දැන් අපි කතා කර හිටියේ DJ කියන ශේෂ්ත්‍රය තුල පෙරලිකාර චරිතයක් එක්ක. ඔව්. ෂෙනාෂ් ඉන්නවා අපිත් එක්ක ආයෙත්. ෂෙනාෂ්ගෙන් අහන්න තව දේවල් තියෙනව නේද දේවල්? ඔව්. ෂෙනාෂ්. මං කැමතියි දැනගන්න DJ ඉන්ඩස්ට්‍රි එකේ මොනවද අලුත් ස්ටෙප්ස්? DJs ලගේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ දකින්න තියෙන්නේ. ලෝකේ තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් ගොඩාක් දියුණු දේවල් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් DJs ලගේ වුණත් අපි මුල් කාලේදී දකිනවා රෙකෝඩ් ප්ලේයර්ස් පාවිච්චි කරනවා, රෙකෝඩ්ස් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි දකිනවා රෙකෝඩ්ස් වලින් CD එකකට මේක තවත් චූටි වෙලා යනවා. ඉන් අනතුරු අපි දකිනවා CD එකෙන් පස්සේ USB තාක්ෂණය එකතු වෙනවා. USB තාක්ෂණයෙන් පස්සේ මේ ඩිජිටල් DJs ලා කියන කට්ටියට දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ඩිජිටල් DJs ලා කියනොත් ස්ටෙප්ස් ගණනාවක් දැන් ඉදිරියට ගිහිලා තියෙනවා. ඩිජිටල් DJs ලා ලංකාවේ නැත්තේ නැහැ. නමුත් එතනින් එහාට තව ගොඩක් ලෝකේ ගමන් කරලා තියෙනවා. ඇත්තම කියනවා ලෝකේ ගොඩාක් මේ තාක්ෂණය පාවිච්චි කරන DJs ලා ඉතාමත් අඩුයි. නමුත් අපි ඉතාමත් කෙටියෙන් කියන්න ඕනේ අලුත්ම තාක්ෂණය ගැන කියනවා නම් මේ තාක්ෂණය තමයි භාවිතා කරන්නේ DJs ලා හැටියට. ඩිජිටල් DJ තමයි දැන් ඉදිරියට එන්න තියෙන කාලේ. නැත්නම් අපි කියන virtual instruments සඳහා ඉදිරි කාලය විවෘත වෙලා තියෙනවා. ෂෙනාෂ් දැන් ඔබ ඔය කියන විදිහට අවිවාදයෙන්ම ඔබට කියන්න පුළුවන්ද ඔය කියන ටෙක්නොලොජි එක තිබෙන්නේ ඔබ ගාව විතරයි කියලා? මේක බොහොම අභියෝගාත්මක ප්‍රශ්නයක්. හැබැයි කෙලින් ඔබට මේ ගැන පිළිතුරක් දෙන්න පුළුවන්ද?
විවිධ DJ setup තියෙනවා. ඉතින් මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ ලංකාවේ බය නැතුව කියන්න ඕනේ මම විතරයි. අපි Destiny DJs ආයතනය විතරයි. ඉතින් DVJ තාක්ෂණය ඒකට එකතු වෙලා තියෙනවා. Wi-Fi තාක්ෂණය සහ MIDI mapping මේ වගේ දේවල් මේ setup එකට පාවිච්චි කරලා තියෙනවා. මේකේ players දෙක Denon brand එකේ ඉතාමත් latest players දෙකක්. ඊට අමතරව මේ මැද මේ දකින mixer එකත් ඒ වගේම ඉතාමත්ම latestම mixer එකක්. ඉතින් මේ සියලුම දේවල් අවශ්‍ය වෙනවා මේ තාක්ෂණීය පැත්තෙන් ඉහළට යනවා නම්. ඊට අමතරව iPad එක මම පාවිච්චි කරනවා බොහෝ වෙලාවට මේ තාක්ෂණය සඳහා. මොකද Wi-Fi තාක්ෂණයත් එක්ක බොහෝ දේවල් කරන්න ඕන වුණොත් එහෙම අපිට iPad එක සහ අපි කියනවා virtual instrument එකක් හැටියට මේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. iPad එක, iPhone එක මේ ආදී දේවල් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මට මේ setup එකේ කිසිම දෙයක් එකම දෙයක්වත් අතින් අල්ලන්නේ නැතුව මේ සියලුම දේවල් Wi-Fi තාක්ෂණය ඔස්සේ total wireless කොහේ ස්ථානයකින් ඉඳන් වුණත් හරි Wi-Fi connectivity එක හරියට තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතාමත් අලුත් දෙයක්. ඉතින් මේ setup එක ලංකාවේ වෙන කිසිම කෙනෙක් ගාව නැහැයි කියන එක බය නැතුව කියන්න පුළුවන්. ඉතින් ඒක Destiny DJ ආයතනයේ අලුත් දෙයක්. DJ කියන එකට වඩා ඉදිරියට ගිය යම් දෙයක් දකින්න පුළුවන්කම තියෙන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපි විටින් විට මේ වගේ අලුත් දේවල් කරනවා. ඉතින් ඇත්තටම මේ අපේ sound system එක උනත් lighting system එක උනත් බොහෝ අලුත් දේවල් වලින් සමන්විත නිසා තාක්ෂණයක දියුණු වෙන system එකක් තියෙන්නේ. ඉතින් ඒවත් ඉදිරියට දකින්න පුළුවන්. දැන් ශනාස් මේ DJ කියපුවාම සාමාන්‍ය දැන් අපිට ඇඟට දැනෙන්නේ මේ මියුසික් එක්ක යන දේවල්. ඒකට මෙතන මොනිටර් එකක් පාවිච්චි කරලා දෙනවා අපි මුලින් ඉඳලම දැක්කා. මොකද්ද මේක? මේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න හේතුව තමයි අපි අලුත් දේවල් හඳුන්වා දෙන්න ඕනේ. ඉතින් DJ කියන එක නැත්තම් අපි කලින් අපි සද්ද විතරයි ඇහුවේ. ඒක තාක්ෂණය දැන් ඊට වඩා දියුණු වෙලා තියෙනවා. මේ ශබ්දයත් එක්කම අපිට දසුනුත් එකපාර ලබා ගන්න පුළුවන්. නැත්නම් අපි කියනවා ඔඩියෝ සහ වීඩියෝ මේ දෙපැත්තම එකට මික්ස් කරන දෙයක් තමයි අපි දකින්න තියෙන setup එකේ තවත් විශේෂත්වය. DVJ කියන්නේ digital visual joker. නැත්නම් අපි කියනවා මේ DJ කිව්වම අපි disc joker කියන වචන හැදුනා. ඊළඟට අවිලා තියෙනවා DVJ තාක්ෂණය. digital visual joker කියන එක තමයි මේ තාක්ෂණය. මේකේ සද්දේ සහ අපි හිතමු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකම මේ ප්‍රේක්ෂකයන් නැත්නම් මේ විනෝද වෙන්න එන්න බලාපොරොත්තු වෙන කෙනාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේක බොහෝ ස්ථානවල පාවිච්චි කරාම මේ ක්‍රමය ආස්වාදන විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා එන අයට ඉතාමත් ඉහළ ඉතාමත් high standard enjoy කරන්න පුළුවන්. ඒ නැත්නම් entertain කරන්න පුළුවන් විදිහක්. මොකද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකම ආවම අපි ඕනම කෙනෙකුට අපිට ඒ රසය තවත් දෙගුණ කරගන්න පුළුවන්. ඉතින් DVJ තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. මේ DJ වලට වඩා steps 3ක් විතර ඉදිරියට යාමක් DJ plus DVJ plus total wireless virtual instruments iPad මේ ආදී දේවල් පාවිච්චි කරලා කරන අලුත් වැඩක්. ඉතින් ලංකාවේ මුල් වරට තමයි Destiny entertainers ළඟින් Destiny DJs ළඟින් මේ අත්දැකීම පුතු කරේ. ඩිස්ප්ලේ ගැන කතා කරද්දී මට මතක් වුණේ මගේ මොබයිල් ෆෝන් එක නැති වුණානේ. ඒ කවදද? දැන් දවස් කීපයකට කලින් මට මහා අප්සෙට් වැඩි. අයියෝ මේ දැන් හැබැයි ඔය ෆෝන් එකට වෙන කාට හරි SIM එකක් දාලා ඒ ගත්ත කෙනාට පාවිච්චි කරන්න එහෙම පුළුවන්ද? මං හිතන්නේ බෑ. මොකද වෙන SIM එකක් දැම්මොතින් ෆෝන් එක ලොක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ෆෝන් එකේ කවුරු හරි ගත්තත් ඕක පාවිච්චි කරන්න බෑ කියලා හිත හදාගන්න පුළුවන්නේ. ඔව් එහෙම හිත හදාගන්න පුළුවන්. මොකද මට නොලැබෙන දේ තව කෙනෙකුට පාවිච්චි කරන්න බෑ. ඔව් ඕකම තමයි නස්රුදීන්ටත් උනේ. නස්රුදීන්ට හිත හදාගන්න පුළුවන් වුණා. මොකද අර මස්කුට්ටි අරන් ගිය කපුටට මේ හදාගන්න ක්‍රමේ ලියලා තිබ්බ කොලේ අරන් යන්න බැරුව කියන්නේ. එහෙනම් නස්රුදීන් හිත හදාගත්තා. දේවත් ඉතින් හිත හදාගන්න ෆෝන් එක සිව්මාන අලුත් වැඩ. ලංකාවේ ප්‍රථම වතාවට අන්තර්ජාලයට එකතු වෙන වීඩියෝ වෙබ් මැගසින් එක සිව්මාන. ඉතින් ඔබ මේ විඳින්නේ අලුත්ම සිව්මාන අත්දැකීම.
ඕගොල්ලෝ අන්තර්ජාලය තුලින් දුටු දේවල්, නුදුටු දේවල් සිවුවන මානයකින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපේ මේ වැඩසටහන ඔස්සේ. ඒ වගේම ඔබට හිතන දේවල් අපිට කියන්න පුළුවන්. කෙටියෙන් කියන්න ඕන දෙයක් නම් අපිට කමෙන්ට් කරන්න. දිගට කියන්න විස්තරයක්, යෝජනාවක්, චෝදනාවක්, අදහසක් තියෙනවා නම් අපිට ඊමේල් කරන්න. අපේ ඊමේල් ලිපිනය siumana@lionlk.com. රංගන එතනදී මතක් කළ යුතුමයි lionlk. lionlk එක්ක එකතු වෙලා කරන මෙහෙයුමක් තමයි සිව්මාන. lionlk.com අපිට ලොකු ශක්තියක් මේ වෙලාවේ. සිව්මාන lionlk එක්ව කියනෙන මෙහෙයුම. රැඳී සිටින්න අලුත් දේවල් ගොඩක් ඉදිරියට අපි ඔයගලන්ට තියන කරනවා. අලුත් දෙයක් ලංකාවට ගෙනාපු අලුත් දෙයක් DJ ඉන්ඩස්ට්‍රි එකට හඳුන්වලා දීපු ෂෙනාෂ් එක්ක අද අපි ගොඩක් දේවල් කතා කරා. ඒ විතරක් නෙමෙයි DJ ගැන අපි දැනගෙන හිටපු දේවල්, නොදැන හිටිය දේවල් හුඟක් අද අපි දැනගත්තා. ඇත්තෙන්ම. ඉතින් කතා කරපු හැම දෙයක්ම දකින්න කැමති ඇති ඔයගොල්ලෝ. ඒකට අවස්ථාව ලබා දෙන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. DJ, DVJ මොනවාද මේ? ඒ වගේම සෙනාෂ්ගේ මේ වැඩේ බලන ගමන් අදට අපි අපේ ප්‍රෝග්‍රෑම් එක මෙතන නවත්වමු. ආරාධනා කරනවා දිගින් දිගටම සිව්මාන එක්ක රැඳෙන්න කියලා. ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න. අපි හොයාගත්ත, අපි ගවේෂණය කරපු ගොඩක් දේවල් සිව්වන මානෙන් ඔබට ඉදිරිපත් කරන්නට අපි සූදානම්. ෂෙනාෂ්ටත් කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒවත් අහගෙනම අපි වැඩසටහනේ සමගමු. ඔව් මේක මම පෙන්නන්නම්. මේක ඇනලොග් සහ ඩිජිටලි කොහොමද වැඩ කරන්නේ කියන එක පෙන්වන්න පුළුවන්. සහ Wi-Fi තාක්ෂණය එක්ක මේ iPad එක පාවිච්චි කරලා නැත්නම් iPhone එක පාවිච්චි කරලා කරන හැටි පෙන්වන්න. මේ අය බලමු. මික්ස් වෙනවා බලන්න පුළුවන්. ඊට අමතරව මේකේ තවත් ගොඩාක් ඇඩ්වාන්ස් දේවල් කරන්න පුළුවන්. අපි දකින මේ විෂුවල් එක බලන්න මම දැන් පෙන්නන්න. මේක ලයිව් අපි DJ එකකින් දකිනවා වගේ ස්ක්‍රැච් මෝඩ් එක, effects ඒ සියලුම දේවල් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න.
සාමාන්‍යයෙන් අපි ඔඩියෝ එෆෙක්ට්ස් පාවිච්චි කරන සියලුම දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා තවත් ඇඩ්වාන්ස් ෆීචර්ස් එකතු වෙලා තියෙනවා. ඊට අමතරව රියල් ටයිම් ස්ක්‍රැචිං මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. සහ මේ මීටර් වඩා ඊළඟ ස්ටෙප් එක ගැන අපි කතා කරමු. අපි DJ ගැන කතා කරා. DJ තාක්ෂණය මේ දකින්නේ ඇනලොග් වීඩියෝ කොහොමද කරන්නේ කියලා. ඒක වඩා එළියට ගිහලා කතා කරොත් මේ iPad එක ඉස්සෙල්ලා අපි යාළුවන්ට පෙන්නුවා. ඉතින් මේ සියලුම දේවල් මේ වැඩ කරන සිස්ටම් එක අනුව මේකත් වැඩ කරනවා වලට දකින්න පුළුවන්. ඉතින් මේක මට කොච්චර කොයි ප්‍රමාණික දුරකට ගමන් කරලා වුණත් මේ ඔපරේට් කරන්න පුළුවන්. මේක අලුත් වැඩක්. සිස්ටම් එක මෙතන තියෙද්දි DJ ට පුළුවන් dance floor එකකින් මේ වැඩේ කරන්න බලන්න. වොලියුම් අප් ඩවුන් කරන එක පවා මේකෙන් කරන්න පුළුවන් සහ මේ විෂුවල් ෆේඩ් කරන එක පවා කරන්න පුළුවන්. ඊට අමතරව ඕනම සින්දුවක් මට මේ iPad එක හරහා සිලෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ලංකාවේ පුංචි ගැටලුවක් තියෙනවා. දැනට 3G තාක්ෂණය පමණයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ නිසා පුංචි ඩිලේ එකක් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් නෙට්වර්ක් එකත් එක්ක තියෙන ආකාරයක ගැටලුවක්. කොහොම වුණත් ඉදිරියේදී අපි බලනවා අපි හිතනවා මේ තත්ත්වය ගොඩාක් දුරට හරියයි කියලා. මේක ස්ලෝ කරන්න පුළුවන්. මේක තැනක් හොයාගෙන හරි විදියට ස්ටඩීස් කරන්න ඕනේ සහ සීරීස් ටිකකුයි මියුසික් ටිකක හොයාගත්ත පළියට DJ කෙනෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ. ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ගොඩාක් නිරිමරන්න ඕනේ. කොහොම වුණත් ඒකේ ප්‍රතිඵලය අවසානයේ ලැබෙයි. හරියට ස්ටඩි කරලා හරි විදියට හරි පාත් එකේ ප්‍රොෆෙෂනල් DJ කෙනෙක් වෙන්න. එතකොට ඔබට ජය ගන්න පුළුවන්.